ඉතින් ආදරණීය ක්‍රිකට් ලෝලිනි මේ දවස්වල ඉන්දියා 19න් 15 කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වෙනවනේ. ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග තුනකට. පසුගියදා දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය නිමා වුණේ ශ්‍රී ලංකා 19න් 15 කණ්ඩායමට 2-1 ලෙස තරගාවලිය ජයක් ලබා දෙමින්. තරගාවලිය පුරා මුළු ලකුණු 1801ක් වාර්තා වීමත් කැපී පෙනුණා. පළමු තරගයේ ශ්‍රී ලංකා 19න් 15 කණ්ඩායම ලකුණු 320ක් රැස් කළත් ජයග්‍රහණයට එම ලකුණු සංඛ්‍යාව මදි වුණේ ඉන්දියා 19න් 15 කණ්ඩායම කඩලු 6ක් පමණ දැවී ඉලක්කය හඹා යාම නිසාවෙන්. දෙවන තරගයේ කඩලු 8ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-1 ලෙස සම කිරීමට සමත් වුණා. දිමන්ත මහවිතාන නොදැවී ලකුණු 155ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා. තරගාවලිය එසේ සම වෙද්දී තුන්වන සහ අවසන් තීරණාත්මක තරගයේ කාසිය වාසි දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අයුරින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා 19න් 15 කණ්ඩායම කඩලු 8කට රැස් කර ලකුණු සංඛ්‍යාව ලකුණු 290ක්. ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් VK විනීත ලකුණු 131ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම හබාගිය ශ්‍රී ලංකාවේ කඩලු 5ක් ලකුණු 139ක් තුල බිඳ වැටුනේ සියලු දෙනාගේම බලාපොරොත්තු සුන් කරමින්. නමුත් තම මව්බිමේදී තරගාවලි පරාජයක් ලැබීමට අකමැති වූ චාමික හීනටිගල නම් තුන් ඉරියව් ක්‍රීඩකයා පසු පෙළත් සමග එක්ව දිගු සබතා ඇති කරගෙනමින් ශ්‍රී ලංකා ඉරිම ශක්තිමත් කළේ ජය පෙනෙන මානයට ගෙන එමින්. නමුත් හීනටිගල බලා ඉද්දී නාමවන කඩුල්ලත් ක්‍රීඩාගාරයේ වෙත පියමන් කළේ අවසන් පාන්දු 13ට ලකුණු 15ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය කරමින්. නමුත් එක් කඩුල්ලක් පමණයි ශ්‍රී ලංකාවට ඉතිරි වෙලා තිබුණේ. එම පන්දු අතරින් වැඩි පන්දු ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට අදිටන් කරගෙන ඉතා සූක්ෂමව තම අවසන් සංඛ්‍යා සමග ඉවසිලිවන්තව ක්‍රීඩා කළේ අවසන් පන්දු වාරයේ තෙක් තරගය ඇදගෙන යමින්. කපටි ඉන්දියාවේ උපක්‍රමශීලී වලට හසු නොවි ක්‍රීඩා කිරීමට වගබලාගත් චාමික හීනටිගල අවසන් පන්දු වාරය තමන් ක්‍රීඩා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ගත්තා. අවසන් පන්දු වාරයට ලකුණු 11ක් අවශ්‍ය වුණත් එය ඉතා සූක්ෂමව සැරසුම් කරගත් චාමික දෙවන පන්දුවට 4 පහරක් ලබා ගන්නවා. ඉලක්කය පන්දු 4කින් ලකුණු 7ක්. නමුත් ඊළඟ පන්දු දෙකටම චාමිකට පහරක් එල්ල කිරීමට අපහසු වීම නිසා දුර්වලම පන්දුව බලා පස්වන පන්දුවට ඔහු විසින් විශාල පහරක් එල්ල කරේ තරගය සම කරමින්. අවසන් පන්දුවටද 1 ලකුණක් ලබාගෙන තම කණ්ඩායම ජයග්‍රහණය කෙරේ සූක්ෂමව රැගෙන ගියේ කාලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරමින්. ඔහු නොදවේ ලකුණු 84ක් ලබාගත් අතර අවසන් තරගය තියනු එක් කඩුල්ලකින් ජයගත් ශ්‍රී ලංකා 19න් 15 ක්‍රීඩකයෝ තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට සමත් වුණා.